හායි ළමයි අද අපේ YouTube channel එකෙන් අපි ඔයාලට අරන් ආවිල්ලා තියෙන්නේ පානදුර බීච් එකට ගිය ගමන ගැන vlog එකක්. ඉතින් පානදුර බීච් එක කියන්නේ පානදුරේ ඉන්න අයට නම් නිතර යන තැනක්. ඒ වගේම දුර පළාත්වල ඉන්න අය වුණත් පානදුර පහු කරන් යනවා නම් මං හිතනවා පානදුර බීච් එකට ගිහින් යන්න අමතක කරන්නේ නැහැ. මොකද ඒ තරම් ලස්සන බීච් එකක්. මාරම ලස්සනයි. උදේ පාන්දරටයි හවසටයි මාර සෙනගක් මෙතන ඉන්නවා. ඉතින් අද නම් වැඩි සෙනග හිටියේ නෑ. අපි ගිය සතියේ දවසක නිසා සතිය අන්තේ වගේ නම් ගොඩාක් සෙනග ඉන්න තැනක්. අපි මෙතනට යනකොට හවස 5 වගේ වුණා. එදා නම් මාර විදිහට මාරම ලස්සනට සන්සෙට් එක හරිම ලස්සනයි. මෙතන ෆොටෝ ෂූට් කරන කට්ටිය වගේකුත් ඇවිත් හිටියා. ගොඩක් අය ෆොටෝ ෂූට් කරන්නත් එන තැනක්. පානදුර පහු කරන් යන හැමෝම අනිවාර්යෙන් පානදුර බීච් එකට ඇවිල්ලා ඇති. මාරම ලස්සනයි. ඉතින් ඔයාලත් පානදුර පැත්තෙන් යනවා නම් ඇවිල්ලා බලලම යන්න ඕනේ තැනක් තමයි පානදුර බීච් එක කියන්නේ. ඉතින් අපි රැල්ල පාගලා ටිකක් වෙලා බීච් එකේ ඉඳලා මාරම නිස්කලංකයි. හිතට මාර සැනසීමක් අර මුහුදු හුලං එක්ක ඇඟට දැනෙන සනීපේ මාරම හිතට අමුතුම කූල් එකක් ගෙනත් දෙනවා. අපි බීච් එකේ හිටියා පැයක් වගේ ඉඳියා. ඊට පස්සේ මේ ගොඩක් අය නිතර යන තැනක් ඉඳලා බීච් එකේ වෙරළ මාර විදිහට අපිරිසුදු වෙලා තියෙන්නේ. අවට පරිසරයේම මාර විදිහට ප්ලාස්ටික්, පොලිතින්, බීම බෝතල් එක දේවල් වලින් මාර විදිහට අපවිත්‍ර වෙලා තියෙන්නේ. එන යන අය පොලිතින් දාලා ගිහින් ඒ පරිසරය හොඳට විනාශ වෙලා තියෙන. ඒ පරිසරයේ තියෙන ලස්සන සම්පූර්ණයෙන්ම නැති වෙලා තියෙන්නේ. මෙතෙන්ට යන අය ඉන්නව නම් ඉල්ලනවා. ඇත්තටම මේ පරිසරය අපවිත්‍ර කරන්න එපා. ඒ සුන්දරත්වය අපි රැක ගන්න ඕනේ. මේ ලස්සන දැනක තමයි මෙහෙම ප්ලාස්ටික්, කුණු, පොලිතින් වගේ මේ දිරාපත් නොවන අපද්‍රව්‍ය හින්දා මේ වෙරළ තීරේම ඒ ලස්සන නැති වෙන්න බලපාලා තියෙනවා මේ ප්ලාස්ටික් එහෙම. ඉතින් ඔයාලා බීච් එක පැත්තේ යනවා නම් අනිවාර්යෙන් තමන් අරන් යනවා නම් මොනවා හරි මේ පොලිතින් බෑග්, වතුර බෝතල්, බීම බෝතල් ඒවා ආපහු බෑග් එකේ දාගෙන ගෙදර අරන් එන්න අමතක කරන්න එපා. වෙරළ තීරය අපවිත්‍ර කරන්න එපා කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. ඉතින් අපි පැයක් වගේ බීච් එකේ ඉඳලා එන්න පිටත් වුණා. එනකොට මේ බන්ටක කියන පැත්තට තමයි බීච් එකේ පානදුර බීච් එකේ බන්ටක කියන පැත්ත තියෙනවා. ඒ පැත්තට තමයි අපි ගියේ. එතනින් ලස්සනට කෝචි යන view එකකුත් අපිට මේ බලන්න සෙට් වුණා අහම්බේ. එතන ආවට පරිසරයේ බිම මේ මල්වැල් ගිහින් තියෙන තැන මාරම විදිහට බිම අපවිත්‍ර වෙලා තිබ්බා. ඔයාලා මේ වීඩියෝ එකෙන් දැක්කේ බීච් එකේ තියෙන ලස්සන නැති වෙන්න ප්‍රධාන හේතුවක් කියලා තියෙනවා මේ ප්ලාස්ටික්, පොලිතින්. ඉතින් ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා ඒ ආවට පරිසරය රැකගෙන පානදුර බීච් එකේ ලස්සන බලලා එන්න අනිවාර්යෙන් හැමෝම. පානදුරේ ඉඳන් ටවුන් එකේ ඉඳන් ලොකු දුරක් නැහැ. පාරවල් 2-3ක්ම තියෙනවා යන්න එන්න. ඉතින් මේ අපි තවත් දවසක හමු වෙමු. ගිහින් එන්න. බායි.